කටුබැද්දාව කියලා කියන්නේ ගොඩක් ලස්සන සුන්දර ගම්මානයක්. මේ සුන්දර ගම්මානේ ඉන්න බොහොම ආදරණීය මිනිස්සු. කටුබැද්දාව ගමට ඉන්න සුන්දරම ජෝඩුව තමයි මාලයි පියලුයි. මාල මේ උදේම තමන්ගේ අයියටයි නෑනටයි හොරෙන් එන්නේ පියල්ව හම්බ වෙන්න. පියල් කියන්නේ දාඩිය මහන්සියෙන් ජීවිතය ගොඩනගන්න දඟලන කඩවසම් නිලන්ධාරියෙක්. මේ දෙන්නා නිතර හොරෙන් ගමේ තැන්තැන්වල හමුවෙලා ආදර බස් තෙපලනවා. මේ ආදරයට පියල්ගේ ගෙදරින් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද පියල් කියන්නේ පුංචි කාලේ ඉඳලම අම්මා තාත්තා කවුද කියලාවත් දන්නේ නැතිව හැදුණු අනාථ දරුවෙක්. ඒ වුණාට මාලට නම් මේ ආදරයට ගෙදරින් ගොඩක් ප්‍රශ්න. මාලගේ අම්මයි තාත්තයි දෙන්නම ජීවතුන් අතර නැති වුණාට මාලගේ අයියයි නෑනයි එක්ක තමා මාල ජීවත් වුණේ. දැන් මාලා හැමදාම උදේට ගෙදරින් අතුරුදහන් වෙනවා කියලා නෑනා මාලගේ අයියට කේලම් කියනවා. එහා ගමේ රතු මුදලාලිට මාලගේ අයියා හුඟක් ණය වෙලා. මේ ණය ඉල්ලගෙන මාලගේ අයියා ජිනදාස හොයාගෙන රතු මුදලාලි නිතරම මේ ගෙදරට එනවා. මෙහෙම එන රතු මුදලාලිට මාල ගැන දැන් හිතක් පහළ වෙලා. දැන් රතු මුදලාලි නිතර මාලව බලන්න මාලගේ ගෙදරට ගාටනවා. අයියා තමයි රතු මුදලාලිට ණය. ඒ ණය ගන්න තමයි රතු මුදලාලි මාලගේ ගෙදරට ආවේ. ඒත් දැන් රතු මුදලාලි අයියට සල්ලි දෙනවා. මාලා මේ හැමදේම දැක්කා. දැන් කොයි මොහොතේ හරි Tamanට මේ රතු මුදලාලිට සින්න වෙන්න වෙනවා කියලා මාලට හොඳටම තේරුණා. ඒත් මොනවා කරන්නද? මාලා හරිම අසරණයි. අයියයි නෑනයි එකතු වෙලා ණයෙන් නිදහස් වෙන්න Tamanව විකුණන්න හදන්නේ කියලා මාලට තේරෙනවා. ඒත් මොනව කරන්නද? මාලා හරිම අසරණයි. රතු මුදලාලියා මාලගේ ගෙදරට රිංගන්නේ එච්චර හොඳ දෙයකට නෙමෙයි කියලා පියල්ටත් තේරෙනවා. ඒත් පියල් කියන්නේ ගමේ ඉන්න බොහොම අහිංසක කොල්ලෙක්. ගේ දොර අතු ගන්න, දර බලන්න, කෑම උයන්න, රෙදි හොදන්න මේ වගේ ගෙදර තියෙන ඔක්කොම වැඩ ටික කෙරෙන්නේ මාලගේ අතින්. ඇත්තටම කිව්වොත් මාලා හරියට මේ ගෙදර වැඩකාරි වගේ. නෑනයි අයියයි දෙන්න මුදලාලිගේ සල්ලි වලින් බොහොම හොඳට සැපට රස්සාවක්වත් නොකර හොඳට කාලා බීලා සතුටින් ජීවත් වෙනවා. රතු මුදලාලිගේ සල්ලි වලින් හොඳට කාලා බීලා ජොලියේ ඉන්න මේ ජෝඩුව නිසා ළඟදිම Tamanට ලොකු කරදරයක් වෙනවා කියලා මතක් වෙද්දී මාලට අනපු බත්කට ගිලෙන්නෙත් නැති තරම් ලොකු වේදනාවක් හිතට එනවා. ගෙදර තියෙන ඔක්කොම වැඩ ටික ඉවර කරලා වතුර අරගෙන එනවා කියලා ගෙදරින් පනින මාලට තියෙන එකම සැනසීම පියල්. මාලා පියල්ට ගොඩාක් ආදරෙයි. ඒ වගේම තමයි පියලුත් මාලට ගොඩක් ආදරෙයි. Tamanව මේ අපායෙන් අරගෙන යන්න කියලා මාලා නිතරම පියල්ට කියනවා. ඒත් ඒ අනාගතයට පියල් බයයි. මොකද මාලගේ අයියා මහ මැරයෙක්. මේ ළඟදී හිරෙන් නිදහස් වෙලා ආවේ. ඒ නිසා පියල්ගේ හිතේ ලොකු බයක් තියෙනවා. Taman මාලට කොච්චර ආදරේ වුණත් ඔය හේතුව නිසා පියල් මාලව ඒ ගෙදරින් පන්නගෙන එන්න හරිම බයයි. කවදා හරි මාලගේ අයියා ජිනදාසගේ කැමැත්ත අරගෙනම මාලා මනමාලියක් කරලා කැන්දගෙන එන්න හීන බලපු පියල්ට දැන් ඒ මංගල්‍යේ හීනයක්ම වේගෙන තමයි එන්නේ. මොකද ණය ඉල්ලගෙන
නිතර නිතර මාලගේ ගෙදරට එන රතු මුදලානි බොහොම ඉක්මනින්ම මාලව ඩැහැ ගන්නයි හදන්නේ. රතු මුදලාලි තරුණ වයසේදී කසාද බැඳලා නැහැ. වයසට යනකම්ම ඉඳලා තමයි රතු මුදලාලිටත් කසාද බඳින්න හිතුනේ. මාලගේ කැමැත්ත ඕනේ නැහැ. මාලගේ අයියගේ කැමැත්ත තියෙන නිසා රතු මුදලාලි දැන් මංගල්‍යයට සූදානම් වෙනවා. දැන් ඉතින් අලුතින් කනකර ලැබෙනවනේ කියලා මාලගේ නෑනා මාල ළඟ තියෙන කනකර ඔක්කොම ගලව ගන්නවා. මංගල්‍යයට දින නියම කරගන්න රතු මුදලාලි මාලගේ ගෙදරට එනවා. මාලගේ අයියා මාලට කියනවා මේ මංගල්‍යයට කැමති උනේ නැති වුණොත් පියල්ගේ අවසානය තමයි කියලා. මාල හුඟක් අසරණ වෙනවා. අයියගේ තර්ජන හමුවේ රතු මුදලාලිගේ බලකිරීම හමුවේ අවසානයේ මාලා මේ විවාහයට අකමැත්තෙන් වුණත් කැමති වෙනවා. තමන්ගේ ජීවිතය නිසා කොහේවත් ඉන්න අසරණ පියල්ගේ ජීවිතේ විනාශ කරන්න මාලා කැමති වෙන්නේ නැහැ. ඒ හින්දා මේ විවාහය නතර කරන්න මාලට කිසිසේත්ම බෑ. මම කැන්දගෙන යන්න ඉඳපු ලස්සන මනමාලි නේද කියලා පියල්ට මාලව මතක් වෙනවා. බොහොම ලස්සන හිරුදාවත් එක්ක අද මාලගේ රතු මුදලාලිගේ මංගල දිනය. රතු මුදලාලිගේ බඹර තැන්න වලව්ව ලහි ලහියේ මංගල්‍යයට සූදානම් වෙනවා. රතු මුදලාලිත් බොහොම ජැන්ඩියට ඇඳලා කියලා බොහොම සතුටෙන් මංගල්‍යයට සූදානම්. කරන්නම දෙයක් නැති තැන මාලත් බොහොම ලස්සන මනමාලියක් වෙලා. රතු මුදලාලි පිළිගන්න මුළු ගමම මාලගේ ගෙදරට රොක් වෙලා. රතු මුදලාලිගේ පැමිණීමත් එක්ක මාලගේ අයියා ජිනදාස එයාගේ නෝනා කාන්තිත් එක්ක බොහොම ලස්සනට සරසපු මනමාලි මාලව එක්කගෙන ඇවිත් රතු මුදලාලිට බාර දුන්නා. මාලා අයියගේ නෑනගේ වැඩිහිටියන්ගේ කීම අහලා රතු මුදලාලිට වැඳලා තමන්ගේ ස්වාමියා විදියට බාරගත්තා. තමන්ගේ දෙපා වැඳපු මාලව බොහොම ආදරයෙන් උරහිසෙන් අල්ලලා නැගිට්ටවපු රතු මුදලාලිගේ දැන් ඉහේ මලක් පිපිලා වගේ සතුටුයි. සංග්‍රහාහෙමත් විඳගෙන මාලත් එක්ක මංගල ගමන පිටත් වෙන්න ගිය රතු මුදලාලි මාලයි දෙන්න දිහා ඈතින් ඉඳගෙන පියල් බලාගෙන වුණා. කොයිතරම් හිතට දුකක් දැනුණත් ඒ බව හංගගෙන මාලා තමන්ගේ ස්වාමියා රතු මුදලාලිත් එක්ක මංගල ගමන පිටත් වුණා. මෙච්චර වෙලා ඉවස බලාන හිටපු පියල් අතරමඟදී මේ මංගල රථය අවහිර කරන්න පටන් ගත්තා. මාලට ලොකු බයක් ඇති වුණා. රතු මුදලාලි පියල්ට කරදරයක් කරාවි කියන බය නිසා බොහොම අමාරුවෙන් කාරෙකින් බැහැපු මාලා පියල්ට කරුණු තේරුම් කළා. අන්තිමට මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ මාලා කළා. පියල්ට කිව්වා බය වෙන්න එපා මම ඉක්මනට ආයෙත් එන්නම් කියලා. ඔය වචන පිළි අරගනිපු පියල් පසුබැස්සා. ආයෙත් මංගල රථයට ගොඩ වුණු මාලා රතු මුදලාලිත් එක්ක බඹර තැන්න වලව්වට මංගල ගමන ගියා. අද බඹර තැන්න වලව්ව මංගල සිරියෙන් පිරීලා. පැමිණ සිටි අමුත්තන්ට බඩ පිරෙන්න කෑම. රතු මුදලාලිත් ගොඩක් සතුටෙන්. පැමිණ සිටින අමුත්තන් එක්ක රතු මුදලාලි හුඟක් සතුටු වුණා. ඇත්තම කිව්වොත් රතු මුදලාලිට මාලව අමතක වෙන තරමට රතු මුදලාලි හිටියේ අද ගොඩක් සතුටෙන්. ටික රාත්‍රිය උදා වෙමින් තිබුණා. රතු මුදලාලිගේ සේවිකාව මාලව බොහොම අපූරුවට සරසපු මංගල යහනක් තියෙන කාමරයක් වෙත එක්කගෙන ගියා. ගොඩක් බයෙන් වෙවුල ඉඳපු මාලගේ කනට කරලා සේවිකාව මොනවදෝ කිව්වා.
සේවිකාව කියපු දේත් එක්ක බොහොම අපුරු හිනාවක් දාපු මාලා ලහි ලහියේ මංගල ඇඳුම් මාරු කරලා බොහොම ලස්සන ගවුමකින් සැරසුණා. ටික වෙලාවකින් රතු මුදලාලි මාලව අපේක්ෂාවෙන් කාමරයට ආවා. මංගල යහන දිහා බැලුවොත් මාල පේන්න හිටියේ නැහැ. කාමරය පුරාම බැලුවොත් මාල පේන්න හිටියේ නැහැ. නමුත් පුංචි කෙල්ල මාලා නොදන්න දෙයක් එතන සිද්ධ වුණා. සේවිකාවගේ කීමට මංගල යහනයට සැඟවුණු මාලව රතු මුදලාලි කැඩපතෙන් දැක්කා. ඒ වුණාට රතු මුදලාලි මාලව නොදැක්ක ගානට මංගල යහනට වැටුණා. දන්නේම නැතුව රතු මුදලාලිට නිින්ද ගියා. බලෙන් මේ කසාදය සිදු වුණත් ආදරය බලෙන් ලබා ගන්න රතු මුදලාලි සූදානම් වුණේ නැහැ.